මේ අපදා කල්පනා කරන මහත්තයා දැන් උඹෙන් අහනවා ඉඩම කොහෙද තියෙන්නේ කියලා. යකෝ ඒ වුණාට මට මේ වසම ඉඩමක් නෑනේ බං. හරි බං උඹට මේ වසම ඉඩමක් නැති වුණාට කටසු කන්දායි තිබචා මේ වසමටනේ. ඒක උඩ උඹට ඉඩමක් තියෙනවා කියලා බොරුවට නම දාලා මේකේ තියෙන්නේ ඵලයන් ගිහිල්ලා ආධාර ටික ගනිමු. යකෝ ගම් වතුරට බං එච්චර උස කන්දක් එහෙම යට වෙන්නේ විදියක් නෑ නේ. අහුවෙන්නේ මනේ බං බරුව. එහෙම ඇහුවොත් කියපන් දැන් ඉතින් ගම් වතුර බහැලා ගියා කියලා. මම ග්‍රාමසේක මහත්තයාට කියලා තියෙන්නේ ඵලයන් ගිහිල්ලා. ග්‍රාමසේක මහත්තයාට කියලා තිබ්බට වැඩක් නෑනේ බරුව අහුනොත් එහෙම එතනම කලමුණින් ඉවරයිනේ. දැන් උඹ ගත්තා ආධාර. මම 3 පාරක් ගත්තා මේ උඹ දාලා 4 වෙනි පාර ගන්න යන්නේ. හරිද? ඵලයන් ගිහිල්ලා ගනින් හාල් 50යි පරිප්පු 20යි දෙනවා. උඹට හාල් 5යි පරිප්පු 2යි මන් දෙනවා. වෙන කවුරුත් එහෙම කරන්නේ නැහැ. කපිලජ විතරයි එහෙම කරන්නේ. ඵලයන් බැරිතු ඵලයන් මමත් දෙනවා යන්න. ඊගාවට කැත්තේ දොම්පේ ආරච්චිලාගේ ආර්ය සේන. මොකද උන්නේ? යට වුණා. ඔක්කොම යට වුණාද? කේවල ඔක්කොම යට වෙලා ගියා. නිලමිලාගේ නිලම්. නේද මෙනේ? මොකද උන්නේ? ගම් වතුර. ආවා. යට වුණා. මොකද උන්නේ? යට වුණා. ඇත්තද කියන්නේ? ඇත්ත වෙන්නේ නැතිව මං කියන්නේ මං ළඟ ගිහින් අන්න හටගෙන යට වුණා. පස්සාවද? ගල්ලායි ලොකු ගල්. ගේ ඇතුලෙන් දාවේ දොරෙන් දාවේ. දොල්ලු තැයිල උඩුත් ගියා. දැනෙන්නේ මොකද? දැනෙන්නේ කිසි අවුලක් නැහැ දේවාල ගෙදර හිච්චා. ඒ ඉඩම් අංක 691ද ග්‍රාමසික මහත්තයා? 285 681. 691 නේ. අනේක. යාළුවා ගෙදර හිච්චා හරි. කටුසු කන්ද? ඔව් කටුසු කන්ද තමයි. ඔව් මහත්තයා කටුසු කන්ද කියන්නේ අර මේ පන්සල ගාවින් උඩට තියෙන අර උස කන්ද නේද? ඈ ඒ කන්දට ගම් වතුර ආවද ග්‍රාමසේක මහත්තයා? ඒක තමයි ඒ කන්දට ආව කියන්නේ පව් නේද කොල්ලා පව් දීලා දාමු. දීලා දාන්නේ? උඩකින් පුතා මේ දැන් ඒ උඩට ගම් වතුර ආවද? ඔව් ගම් වතුර ඇවිල්ලා බැහැලා ගියා කියන්න කිව්වා. බැහැලා ගියා කියන්න කිව්වා? ඈ කවුද කිව්වේ? කපිලයියා. කාපිල්ල බපිල්ල මට වැඩක් නැහැ. ග්‍රාමසේක මහත්තයා මේවා මේ ලේඛන වලට එන්න මේ ග්‍රාමසේවක මහත්තුරුත් සම්බන්ධයිද කියලා මට පොඩි සැකයක් එනවා දැන්. කපිලයි. ඇයි මේ මහත්තයෝ දැන් මේකයි මේ කොල්ලා ඔය තනියම ඉඩමක් හදාගෙන ඔය ඉද්දි තමයි ගම් වතුර ආවේ. මේ දීලා දාමු නේද ආදාර ටික මේ ග්‍රාමසේක මහත්තයා දීලා දාමු. ඒක තමයි දීලා දාමු පව් කොල්ලා පව්. දීලා දාන්න නෙවෙයි ලෑස්ති වෙන උසාවියෙන්ද? අයිච්චා මේ පාර ආධාර දෙන්නේ උසාවියෙන් ඈ. උසාවියට මාත් එන්න ඕන ආධාර ගන්න මේ. ඔබට උසාවිය යන්න පුළුවන් නේ අවුලක් නැහැ නේ. නෑ බලන්න. නේ ග්‍රාමසේක මහත්තයා උසාවියෙන් ගමු. ආධාර ගන්න නෙවෙයි. මේ කූට ලේඛන හදපේකට ඒකට මම නඩුවක් දානවා තමුසෙලාට විරුද්ධව. ඒක තමයි මේ ග්‍රාමසේක මහත්තයා හිච්චර යන්න වෙනවා. ඒක තමයි මහත්තයා. ග්‍රාමසේවක මහත්තයා මේ ඒ විතරක් නෙවෙයි තමුසෙත් ලෑස්ති වෙනවා උසාවිය යන්න. තමුසෙලා තුන් කට්ටුව මේක තුලම රවට්ටන්න හැදුවේ නේ. මේ කල්පනාකාර මහත්තයා චුට්ටක් බලන්න ඕකේ තියෙන ඉඩම කොහෙද තියෙන්නේ කියලා පොඩ්ඩක් මේ මං අකුරු දන්නේ නැද්ද ඔය? මේ තියෙන 691 දේවාල ගෙදර හිච්චා කටුසු කන්ද. හරිනේ ග්‍රාමසේක මහත්තයා කටුසු කන්ද නෙවෙයිනේ කටුසු කෙන්දනේ. මේ පොඩි කොම්බෝක වැරද්දක් කියලා තියෙන්නේ. කටුසු කෙන්ද මේ පල්ලෙහා. ඒකනේ මාත් මේ බැලුවේ මේ මොකක් හරි වැරද්දක් තිබ්බ කොම්බෝ මේ කන්ද නෙවෙයි කෙන්ද. ග්‍රාමසේවක මහත්තයෝ මට කොම්බුව දාන්න එන්න එපා. මාත් හොද කොම්බුවෙක් තමයි. හරිද? පිච්චා මේ උඹලත් පුදුම මිනිත්තු ඈ. මෙතන මේ එක එක කූට ලේඛන හදාගෙන ඇවිල්ලා බලපන් අර අසන මිනිහෙකුට හාල්ලට පරිපුඩියක් ගන්න තියෙනක උඹලා මේවා කරලා හදාගන්නේ. උඹලට ඈ මල්ලි මේ ඔය සංදර්ශන වාහන හරිද? ඌව දාගන්න වෙන අයත් එක්ක. මම ඇවිල්ලා අවංක රාජ්‍ය නිලධාරී. රාජ්‍ය දීපල මංකොල්ල කෑම. ඒතර කූට ලේඛන සකස් කිරීම. මේකට අනිවාර්යෙන් මම නඩුවක් දානවාමයි. කරෝලිස් මුදලාලි. ජිනේ මේ බලහන් මේ ආපදා මහත්තයා මේ මොකක්ද කියනවා මේ ආධාර ටික ඔක්කොම හරවලා යවනවලු. ඔව් ආයෙ දෙන්නල්ලු හාලට ඒක දුන්නේවත් ගන්නවලු. ඔව් මේ පොඩ්ඩක් බලපන්කෝ නේ බං. මේ මාත් එක්ක උඹලා හාලට නෑවත් දෙන්නල්ලු මැරිලා ගියත්. පොඩ්ඩක් කතා කරන්න වෙයි ඇවිල්ලා. කිව්වේ නෑ මල්ලි. ඒ මොකද්ද මල්ලි? මේම ආධාර වලට මම එනාවි. මම එහෙම අරයන්නේ නෑනේ මම වලට මේ කිව්වේ නෑ. බලවන්න කරන්න බෑ. තව පොඩ්ඩක් හිලෙන් හිලලා උදින්. ඔන්න අපිට වෙච්ච දේ වැඩේ ගැස්සුණානේ. තව පොඩ්ඩෙන් තුන් කට්ටුවම හිරේ ගිනන කරේ. හැදුවේ මේ යකාට ආධාර මොනවා හරි අරන් දෙන්න. මට කෙසේ වෙතත් ආපදා මහත්තයාත් නම් ආදාළ හම්බෙනවා. ඕක මොලේ. ඔය